අද අපි යන්නේ ස්විට්සර්ලන්තේ මකර කන්ද බලන්න. ඉතින් ඔයගොල්ලන් මකර කන්ද ගැන මීට කලින් අහලා තිබ්බද? මකරුන් හිටපු ගුහා අස්සෙන් මකර ලෝකයට යමු. මකර ලෝකයට සමුදීලා දවස් පුරාම ෆැමිලි ඇඩ්වෙන්චර්ස්. වෙනද වගේම රැඳිලා ඉන්න අපිත් එක්ක අපි රෝමන් හෝම් ෆැමිලි. අදත් හරිම ආදරෙන් හැමෝම අපේ සංචාරයට පිළිගන්නවා. අද අපි ටිකක් වෙනස් ගමනක් තමයි යන්නේ. ඔයගොල්ලන් ඩම්සෙල් ෆිල්ම් එක බලලා තියෙනවද? ඉතින් මේ ෆිල්ම් එක වගේම ගුහාවක් තියෙනවා මකරුන් ජීවත් වුණයි කියලා කියනවා. මේක තියෙන්නේ ස්විට්සර්ලන්ඩ් වල. මේ තමයි මවුන්ට් පිලාටුස්. මෙතනින් තමයි ටිකට්ස් ගන්න තියෙන්නේ. ඉතින් මේ පිලාටුස් කන්ද මකරුන්ගේ ජනප්‍රවාදත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් මේ ඩ්‍රැගන් තීම් එකට තමයි මේ කන්ද අවට කන්දේ හැම තැනම වගේ ඇට්‍රැක්ෂන්ස් හදලා තියෙන්නේ. අපේ මවුන්ට් පිලාටුස් ගමනේ විශේෂ දෙයක් තමයි මේ ට්‍රේන් එක. මේක සාමාන්‍ය මවුන්ටන් ට්‍රේන් එකක් නෙමෙයි. මේක ලෝකයේ ස්ටීපස්ට් කොබ්වීල් රේල්වේ එකක් විදිහට ප්‍රසිද්ධයි. ඒ මොකද කියනවා නම් මේ රේල්වේ එක උපරිම බෑවුම අංශක 48ක් දිවෙනවා. අපි මේ ට්‍රේන් එකේ උඩට ගිහිල්ලා ආපහු බහින්නේ කේබල් කාර් එකේ. ලුසර්න් වල ඉඳලා බෝට්ටුවෙන් ඇවිල්ලා ඊට පස්සේ මේ කොබ්විල් ට්‍රේන් එකේ කන්ද උඩට ගිහිල්ලා කන්ද පහළට කේබල් කාර් එකේ ඇවිල්ලා එතනින් නෝමල් ට්‍රේන් එකේ ආයෙ ලුසර්න් වලට එන රවුට් එකට කියන්නේ ගෝල්ඩන් සර්කල් කියලා. ඉතින් අද අපි තෝරගත්තේ මේ ගෝල්ඩන් සර්කල් රූට් එක. අද අපි යන මේ ට්‍රේන් එක මොඩර්න් වුණත් මේ රේල්වේ රූට් එකේ ඉතිහාසය 1889 දක්වා දිව යනවා. ඒ වගේම අපි පහලින් ට්‍රේන් එකට නැග්ගට පස්සේ ටික වෙලාවකින් ලෑන්ඩ්ස්කේප් එක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා. අපි දැකපු ගස් ඒ වගේම කොළපාට තනබිම් පහු කරගෙන අපි ටික ටික ගල් කඳු අතරට දැන් යනවා. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2132ක් උඩට. මේ පේනවා නේද? ට්‍රේන් එකෙන් බැස්සහමත් එතන උඩින් තියෙන පිලාටුස් කන්දේ තියෙන මකර ලාංඡනය. ට්‍රේන් එකෙන් බැහැලා එළියට ආපුවාම මෙතන වටේට හරිම ලස්සනට පේනවා. උගලන්ට මේ පේන කන්දු දෙක view points දෙකක්. පොඩි හයික් එකක් යන්න ඕන. එතෙන්ට ගියපුවාම හරිම ලස්සනට වටේට තියෙන කඳු පන්ති, ඒ වගේම ලුසෙන් ලේක් එක, ඒ හැමදේම ලස්සනට බලා ගන්න පුළුවන්. මෙතන කන්ද උඩත් හැම කන්දකම තියනා වගේ රෙස්ටෝරන්ට් සහ හොටෙල්ස් තියෙනවා.
හොටේ කහපාට කපුටු දැකලා තියෙනවද? හොට විතරක් නෙමෙයි මේ කපුටන්ගේ කකුල් දෙකත් කහපාටයි. ඉතින් අපි දැන් මේ යන්නේ ඩ්‍රැගන් වර්ල්ඩ් එකට. එතන යනකොට බිත්තිය දෙපැත්තේ ගහලා තියෙනවා මේ කන්දේ ජීවත් වෙන සත්තුන්ගේ ෆොටෝස්. ඉතින් මේ ඩ්‍රැගන් වර්ල්ඩ් කියන්නේ පිලාටෝස් කන්ද වටා අවුරුදු 100 ගාණක් තිස්සේ පැවතගෙන එන මකරුන් සම්බන්ධ පුරාවෘත්ත සහ කතන්දර ඉන්ටරැක්ටිව් විදිහට එක්ස්පීරියන්ස් කරන්න හදපු තැනක්. ඉතින් අපි දැන් මකර ගුහාවට යන්නයි යන්නේ. මේකට කියන්නේ ඩ්‍රැගන් පාත් කියලා. ස්විට්සර්ලන්ඩ් වල තියෙන මේ මවුන්ට් පිලාටෝස් වටේ මධ්‍යතන යුගයේ හිටපු මිනිස්සු විශ්වාස කරලා තියෙනවා මේ ගුහාවල හීලින් පවර්ස් තියෙන මකරුන් ජීවත් වුණයි කියලා. ඒ වගේම මට නම් දම්සෙල් ෆිල්ම් එක මතක් වුණා මේ ගුහාවල ඇවිදිනකොට. ඉතින් මේ කන්ද ඇතුලේ මේ ගුහා අස්සෙන් විනාඩි 20ක් විතර අපිට ඇවිදගෙන යන්න තියෙනවා. ඒ ඇවිදගෙන යනකොට මේ වගේ පොඩි පොඩි කවුළු තියෙනවා. ඒ කවුළු වලින් හරිම ලස්සනට වටේට ඈතට පේනවා. අපේ චූටි බට්ටෙත්ති හරිම ආසාවෙන් ගියේ ඩ්‍රැගන් එකක් හොයාගන්න. මේක ඇත්තටම මකර ගුහාවක් වගේ නේද? What about dragon eggs? Cover your head, please. මකර ගුහාව බලලා අපි දැන් මේ හදන්නේ කේබල් කාර් එකෙන් පහළට යන්න ඇඩ්වෙන්චර් ඒරියා එකට. ඉතින් අපි පහළ ෆ්‍රැග්මුන්ට්ස් ටෙක් ඇඩ්වෙන්චර් ඒරියා එකෙන් බහිනවා. ඉතින් මේ ඒරියා එකේ දවසකින් කරලා ඉවර කරන්න බැරි තරම් ඇක්ටිවිටීස් තියෙනවා මුළු පවුලේ හැමෝටම කරන්න පුළුවන්. ස්විට්සර්ලන්ඩ් වල තියෙන දිගම ටොබාගන් රන් එක තියෙන්නේ මෙතන. මේක මීටර් 1350ක් දිගයි. අපි හැමෝම වගේ මේකට ගොඩක් ආස වුණා. ටොබාගන් රන් එකේ පහළට ගියාට පස්සේ මේ විදිහට තමයි ආපහු උඩට යන්න තියෙන්නේ.
පහලින් පේන්නේ ටොබාගන් රන් එකේ එකිනෙක යනවා. ටොබාගන් රන් එකෙන් පස්සේ අපි තවත් අමුතු ඇක්ටිවිටි එකක් try කරා. ඒක තමයි ඩ්‍රැගන් ග්ලයිඩර්. මේ එක්ස්පීරියන්ස් එක හරියට ඩ්‍රැගන් කෙනෙක් අහස පියාඹනවා වගේ තමයි දැනෙන්නේ. Vinaya, don't touch that yellow part, okay? Alright, then you can walk through here, like these ones. Thank you. ඉතින් මේ රයිඩ් එක ගස් අස්සෙන් ඒවා ගොඩක් උඩින් යන්නේ. මේක ටිකක් බය හිතෙනවා. මට නම් ඇත්තටම බය හිතුණා. මේක මීටර් 500ක් වගේ පහළට යන්න තියෙනවා. මේක හරිම එන්ජොයි කරා අපි 4 දෙනාම. මේක පහළට එනකොට පැද්දෙනවා. එතකොට ගස්වල අත් කකුල් වදී තුවාල වෙයි කියලා ඇත්තටම මට නම් බය හිතුණා. Really wait. Go. ඉතින් අපි ඊළඟට කරපු ඇක්ටිවිටි එක තමයි මේක. අපි හිතන් හිටියේ මවුන්ට් පිලාටෝස් කියන්නේ කන්ද මුදුනට ගිහිල්ලා වීව් එක බලලා එන්න පුළුවන් තැනක් කියලා. ඒත් මෙතනට ආවට පස්සේ තමයි තේරුනේ එක දවසකින් ඉවර කරන්න බැරි තරම් ඇක්ටිවිටිස් කොච්චර මෙතන තියෙනවද කියලා. ඒ වගේම අපිට වැදගත්ම දෙයක් තමයි මේ ගමනට අපේ පොඩ්ඩ දෙන්නත් එකතු වුණානේ. ඉතින් ඒගොල්ලන්ට එන්ජොයි කරන්න පුළුවන් වේද කියන එක. හැබැයි මේ දෙන්න හොඳටම එන්ජොයි කරා මේ අපි ගියපු මේ ටුවර් එක. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ගිහිල්ලා එන්නම්. චූස්.